Hi guys, welcome to my YouTube channel. ඉතින් මේ මම අනුරාධපුරේ ගියපු ගමන තමයි ඔය තියෙන්නේ. මට ඊට කලින් උදේ මේ ගන්න බැරි වුණා හරියද මේ වීඩියෝ ෂොට්ස් ටිකක්. මොකද මට මේ එදා වැස්ස හරියද. ඉතින් අපි බලමු ගමන කොහොම වේද කියලා. දැන් ළමයි ඔය ඉන්නේ ට්‍රේන් එක ඇතුලේ හරියද? මේ ට්‍රේන් එක තාම ස්ටාර්ට් කරපු නැති නිසා තමයි කළුවර. අපි එහෙනම් ට්‍රේන් එක බලමු. ඔය ඕක ඔතන ඔය තියෙන මේ ෆස්ට් ක්ලාස් හරියද? ඊ මාර ලස්සනයි ඈ. ඒකේ හැබැයි කවුරුත් හිටියේ නෑ යනකොට. ඒ කියන්නේ ඔව් කවුරුත් හිටියේ නෑ. ෆොරිනර්ස්ලා දෙන්නෙක් ඕනනම් හිටියා අන්තිමේදී මම ඒ පැත්තට ගිහිල්ලා බලනකොට. නැත්තම් ඉතින් හිස්. එදා සිකුරාදා කවුරුත් හිටියේ නෑ ඉතින්. ඒ ආස්සේ මම පොඩි විකාර වීඩියෝකුත් අරගෙන දන්නේ නැති ඉතින් අයියෝ. ඔය අනුරාධපුර යන පැත්තේ ඔය වේයන්ගොඩට ඊයස්සේ වතුරක් දාලා හරියද? කොහොමත් වැස්සනේ. එහෙට හැවහැ තිබ්බේ. ඉතින් වතුර දාලා ගම් වතුර දාලා ගෙවල් වලට වෙලා තිබ්බා. ආයේ නෑ. ඊයේ කෝච්චිය ගියානේ. කරු. ඉතින් ඔයාට කියන්නේ මේ තියෙන ට්‍රේන් එකේ තියෙන කැන්ටින් එකක් හරියද? එතන ඉතින් තියෙන අවුලක් නෑ ඉතින්. නෝමල් එකට තියෙනවනේ. ඊට පස්සේ අපි ආවා අනුරාධපුර මේ මොකද්ද රේල්වේ ස්ටේෂන්. ඉතින් මේ ආවා ට්‍රේන් එකෙන් ගිහිල්ලා ආවා බැස්සා එළියට. ඒ ට්‍රේන් එකෙන් බහින්නද ඒකේ ඉන්නේ? මමත් මාර කතානේ කියලා තියෙන්නේ. දුටුගැමුණු විශ්‍රාම ශාලාවට ආවා. ඉතින් මේ දැන් ඒකේ ඉන්න හදනවා බලමු කොහොම වේද කියලා. ඊට පස්සේ හෙට උදේ වෙනකන් ඉන්නවා මම හිතන්නේ. හවසට අපි යනවා පොඩි ගමනක්. ඊළඟ බලමු. මේ තියන්නේ දුටුගැමුණු විශ්‍රාම ශාලාව ළමයි. ඔයාට කියන්නේ ගෙස්ට් හවුස් එකේ තව මේ ලොකු පරාසයක් තියෙන. ඔය මං කෑල්ලයි පෙන්නලා දෙනවා. ඔන්න ඊළඟ විකාරේ හරියද? ඒ වුණාට මේ ඔය ඔතන ප්ලේස් එක මාර කාම් වයිබ් එකක් තිබ්බේ. ඒකයි මම අරගත්තේ. Dum 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 කෑම කමු දවල්ට ලන්ච් එක ගන්න ආවා. මේ ෂොප් එක මතයි. ඕලම් ප්‍රයිස් එකක් ගත්තා. අපි යන ගමන් හරිද? මේ තියෙන්නේ වීඩියෝ අරම වටේ පෙන්නන්නද? මේ මාර වීඩියෝ එකක් තියෙනවා. මගේ අර අවුට්ෆිට් එක
අයියෝ මට පස්සේනේ මතක් වුණේ මං අවුට්ෆිට් එක පෙන්වන්න ගියනේ කුණු ගොඩක් කැප්චර් වෙලා කියලා. අයියෝ මස ලැජ්ජාව. ලස්සනයි ඈ මේ අනුරාධපුරේ. තූපාරාමේ තියලා පෙන්නන්නද? මේ ළමයි ඔයගලන්ට දැන් මේ දකින්න පුළුවන් තූපාරාමය. හරිද? ඒ තියෙන්නේ තූපාරාමය. කකුල් දෙකක් පිච්චෙනවා ඈ. අසයි. දැන් මේ වෙලාවට කවුරුත් නැහැ. මේ අද කවදද සිකුරාදා දවසන්නේ යන්නේ. මේ සිකුරාදා හොඳේ. දැන් සෙනසුරාදා ඉරිදා කියනනම් ඉන්නවා සෙනග. ළමයි ඔයගලන්ට කියන්න මාර වැඩේනේ ඈ. මේ ඒ යන්න මුවෙක් ඇවිල්ලා. මුවෙක්ද? නෑනේ මොන එක. මේ බණ පොතක් ගෙනල්ලා නෑනේ අපි. අන්න ඒක තමයි හොඳම වැඩේ. හරිද? සුපිරි වැඩේ කියන්නේ බණ පොතක් ගෙනල්ලා නෑ. ඔය ඊට පස්සේ පොඩි යාළුවෙක් හම්බුණා. අයියෙන් කෑ ගහන්න බෑ මෙතන. නැත්තම් සාමාන්‍යයෙන් මගේ කටහඬ මාර සද්දයි ඈ. කොහොමද? ලස්සනයිනේ. අවුරුකුත් පෑවුවා. දැන් රික්වෙස්ට් කරලා තිබ්බා මේ කට්ටිය. ඒ කියන්නේ බ්ලොග් එක ටිකක් දිග වෙන්න ඕනි කියලා. හරිද? කලින් බ්ලොග් එක බලපුවා ඉන්නවා. ඕක ඉතින් මම මේ ෆන් එකට කරපු ඒවා ඉතින්. එන්න view එක. ලස්සනයිනේ. මේ අර තූපාරාමේ ගාවින් මාර යන්න තියෙන පාර. රුවන්වැලි මහා සෑයට එන්නේ පාර ගාව තියෙන තැන. මාරු. බැතිවරදායකත්වය මැලිබර්න්. ඕ හරි. මේ තියෙන්නේ රුවන්වැලි මහා සෑයට යන මාර්ගය. මම අටපිරිකරක් ගත්තා. ඒක ඔයාලට පෙන්නන්න. පෙන්නලා ඉවරයි අවුලක් නැහැ. ඔහොම යමු. ගයිස් වෙන්දට සෙනග ඉන්න දැන බලන්නකෝ අද. කවුරුත් නැහැ. එහෙනම් අපි චෙක් ඉන් වෙලා එන්න. We got this. ඉතින් ඔයා දන්නවනේ රුවන්වැලි මහා සෑයට ගියොත් එහි වැඳලා කරලා ඉවර වෙලා ටිකක් වාඩි වෙලා අර අමුතු වයිබ් එකක් එනවනේ. නිකන් අර හුළඟත් එක්ක ඒක සුලන් සුව විඳින ගමන් තමයි මං ඉන්නේ. දැන් මම මේ ඉන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට යන පාරේ.
වනරි මහසෑ රජාණන් වහන්සේ බැඳගෙනම අපි එහෙනම් ගියමුනේ. දැන් කොට ජීවිතයක් වුණාම තියෙන අවාසිය තමයි ඔක්කොම අර කැප්චර් වෙනවා. හරිද? පොඩ්ඩක් උස වුණා නම් මේ කැම්මේ. උස කරලා අල්ල ගන්න පුළුවන් නේ. මට ඉතින් එහෙම විදිහක් නැහැ. හරිද? ඒකින්ද ඉතින් හැමෝම කැප්චර් වෙනවා. ඔන්න ඉතින් අපි ආන්තම් ආවා. සැක්සත් එක්කනේ වඩ. You're the light, you're the light, you're the color of my blood. You're the cure, you're the pain, you're the only thing I wanna touch. Never knew that it could mean so much, so much. You're the fear, I don't care, 'cause I'll never be so high. නිකන් අතලකට සින්දුවකුත් කිව්වා. මොකද අනේ මේ දැන් මම ශ්‍රී මහා බෝධීන් වහන්සේට නෙළුම් මල් අට්ටියක් පූජා කරන්නත් පාර වෙලා තියෙනවානේ. ඉතින් නෙළුම් මල් ගන්න ආයේ නැවත නෙළුම් මල් කඩ බලා අපි පිටත් වන ආකාරයයි අපිට මේ දකින්න තියෙන්නේ. ඔයාට දකින්න හම්බෙන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට මම නෙළුම් මල් වට්ටිය පූජා කරන්න යන ගමන් ඉතින්. ඊට පස්සේ දැන් ආයේ එනකොට අපි දැක්ක රුවන්වැලි මහසෑය පර පහන් පූජා කරන්නේ. ඒ පහන් පූජාවක් තියෙනවා. ඉතින් ඒකත් බලලම තමයි අපි බලමු. තවත් යාළුවෙක් හම්බ වුණා. ඉතින් ඔහොම තමයි මගේ අනුරාධපුර වන්දනාව ඉවර වුණේ. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් ඊළඟ මෙමරීස් වලින් හම්බ වෙමු. බයි.